2025 මැයි මාස 26 වෙනි දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කතානායකතුමනි 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල් ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21 වගන්තිය සමග කියවිය යුතු 2-3 වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමි. මෙයට හිතවත් අනුර කුමාර දිසානායක ජනාධිපති